ලංකා සීනි සමාගමේ 2020 සිට 2023 කාලයේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු තම වැටුපට අමතරව සමාගමේ අනුමැතියකින් තොරව දීමනා කිහිපයක් ලෙස ලබාගෙන ඇති රුපියල් ලක්ෂ 12කට අධික මුදලක් නැවත අය කරගන්නා ලෙස ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ නිලධාරීන් සමාගමේ සභාපතිවරයාට නිර්දේශ කර තිබෙනවා. මොහු මෙලෙස වසර 3ක කාලයක් තුළ අනීතික ලෙස ලබාගෙන ඇති සම්පූර්ණ මුදල රුපියල් 12,22,867යි 791ක් වනවා. ඔහු 2020 වසරේ මාර්තු මාස පළමු වනදා සිට 2023 වසරේ පෙබරවාරි මාස 28 දක්වා කාලයේ සීනි සමාගමේ සේවය කර ඇති අතර වැටුපට අමතරව මේ දීමනා ලබාගෙන ඇත්තේ සමාගමේ සභාපතිවරයාගේ හෝ මූල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරවයි. අදාළ පුද්ගලයා මේ වන විට සේවය අවසන් කර ඇති නමුත් ආයතන සංග්‍රහයේ වගන්ති උල්ලංඝනය කරමින් නිසි අනුමැතියකින් තොරව ලබාගෙන ඇති මෙම මුදල් ඔහුගෙන් නැවත අය කරගත හැකි බවද විමර්ශන නිලධාරීන් සිය නිර්දේශවලින් පෙන්වා දුන්නා. මීට අමතරව ආයතනික නිෂ්පාදන විවිධ ආයතන සහ පුද්ගලයන්ට පරිත්‍යාග කර ඇති බවත් පෙන්වා දෙන නිරීක්ෂකින් එහි පිරිවැය ගණනය කර එම මුදලද අය කරගත යුතු බව සඳහන් කර තිබෙනවා. එසේම හිටපු මෙහෙයුම් නිලධාරීවරයාට ආධාර අනුබල ලබා දුන් සෙසු නිලධාරීන් වන ආයතනයේ ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආගන්තුක නිවාස කළමනාකරු සම්බන්ධයෙන්ද ඉදිරි පියවර ගන්නා ලෙස එම නිර්දේශවල සඳහන් වනවා.